විතර ඉන්න බෑ කිව්වා. හරි. නමුත් දැන් මේකේ හැටියට මගේ 8 වෙනි පින් එක මම පාවිච්චි කරන්නේ අවුට්පුට් එකක් විදිහට. ඒකින්ද මම ප්‍රෝග්‍රෑම් එකේ සමාරම්භයේදීම ඒක කියනවා. ඒක කියන්න තමයි පින් මෝඩ් කියන විධානය භාවිතා කළේ. පින් මෝඩ් කියන විධානයෙන් මට පුළුවන් ආඩියනෝ බෝඩ් එකේ පින් එකක් අවුට්පුට් එකකටද ඉන්පුට් එකකටද පාවිච්චි කරන්න කියලා අර්ථ දක්වන්න. වෙනම A0 කියන පින් එක ඉන්පුට් එකක් කියලා කියන්න ඕනේ නෑ. මොකද A0 කියන පින් එක අපි හඳුන්වන්නෙම ඇනලොග් ඉන්පුට් ටූල් කියලා. එහෙනම් ආයි ඒක හඳුන්වන්න ඕනේ නෑ ඉන්පුට් එකක් කියලා. ඒකෙන් අපි ගන්න ඉන්පුට් විතරමයි. ඒක නිසා ඊළඟ ලූප් ෆන්ක්ෂන් එකේ මොකද කරන්නේ? ලූප් ෆන්ක්ෂන් එකේ තමයි නැවත ක්‍රියාත්මක වෙන්න ඕනි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. එහෙනම් නැවත වෙන්න ඕනි මොකක්ද? සෙන්ස් එකේ අගය කියවන්න ඕන. ඒකේ ටෙම්පරේචර් අගය හොයාගෙන උෂ්ණත්වය 30ට වඩා වැඩි නම් මෝටරය ක්‍රියාත්මක කරන්න ඕන. මෝටරය ක්‍රියාත්මක කරන්න මහ ලොකු දෙයක් කරන්න ඕනේ නෑ. මොකද්ද කරන්න ඕනේ? මෝටරේ සම්බන්ධ කරලා තියෙන පින් එකේ අගය වෝල්ටේජ් අගය ඉහළ නංවන්නයි ඕනේ. දැන් එහෙනම් ওই ටික තමයි මේ කරලා තියෙන්නේ. සෙන්සර් වැලියු එක කියෙව්වා. සෙන්සර් වැලියු එක කියන්නේ ඇනලොග් රීඩ් එකක්. ඇනලොග් අගයක් කියවන්නේ. එහෙනම් ඇනලොග් රීඩ් කියන විධානය. මේ සෙන්සර් වැලියු එක වෝල්ටේජ් එකක් බවට පරිවර්තනය කළා. 5න් වැඩි කරලා 1023න් බෙදලා ඒක ටෙම්පරේචර් එකක් විදියට අපි සාමාන්‍යයෙන් කතා කරන උෂ්ණත්වයක් විදියට පරිවර්තනය කළා 100න් වැඩි කරලා. දැන් මට පුළුවන් ටෙම්පරේචර් එක 30ට වඩා වැඩිද? වැඩි නම් මොකද කරන්න ඕනේ? මෝටරය ක්‍රියාත්මක කරන්න ඕන. මෝටරය ක්‍රියාත්මක කරනවා කියන්නේ 8 වෙනි පින් එකේ වෝල්ටේජ් එක ඉහළ නංවන්න ඕන. එහෙනම් ඩිජිටල් රයිට් 8 වෙනි පින් එක කියන්නේ ඩිජිටල් එකක්. මේ අවුට්පුට් එකක් විදියටනේ අපි පාවිච්චි කරන්නේ. ඩිජිටල් පින් එකක් ඩිජිටල් රයිට්. ඩිජිටල් රයිට් ඒ පින් එක මත ලියනවා මොකද්ද වෝල්ටේජ් එක හයි කියලා. මෝටරය ක්‍රියාත්මකයි. එහෙම නැත්නම් මෝටරය ක්‍රියා විරහිතයි. තේරුම් අරගෙන සෙමිකෝලන් එකක්වත් අඩු නැතුව බලන්න මේ හැම එකකම ආඩියනෝ ප්‍රෝග්‍රෑමින් වල හැම විධානයක්ම ඉවර වෙන්නේ සෙමිකෝලන් එකකින්. ඊළඟ සංගල වරහන් ඇතුලේ තමයි මේ මුළු ඔක්කොම ටික ලියන්නේ. පේනවනේ. අඩුපාඩු නැතිව ලියන්න මේ රතු පාටින් තියෙන විධාන පුතේ ඒ විදිහටම ලියන්න ඕනි. ඒක වැදගත්. කැපිටල් සිම්පල් ඒ විදිහටම ලියන්න ඕනි. ඒ වගේම තමයි ඔයා අරගන්න සෙන්සර් මේ වේරියබල් වල නම් ඒවත් හැම තැනම එකම විදිහට ලියවෙන්න ඕනේ. ඔයාට ප්‍රෝග්‍රෑම් එකක් දීලා හිස්තැන් පුරවන්න දුන්නොත් අන්න ඒ වගේ දේවල් ඉතා වැදගත්ව බලනවා. හරි. තාමත් තේරුනේ නැත්නම් මෙසේජ් එකක් කියන්න ආයිසරයක් කියලා දෙන්න. නැත්නම් ප්‍රෝග්‍රෑම් එක හරියටම ලියා ගන්න. හරි. ඊට පස්සේ තියෙන පුතේ අපිට ඩෝ අලාර්ම් සිස්ටම් එකක් හදන්න. ඩෝ අලාර්ම් සිස්ටම් එකක් කියලා කියන්නේ දොරක් අරිනකොට ඇරෙනකොට අලාර්ම් එකක් පත්තු වෙන්න ඕන, අලාර්ම් එකක් නාද වෙන්න ඕන. දොර වැහෙනකොට දොර ඇරලා තියෙනකොට අලාර්ම් එකක් නාද වෙන්න ඕන. දොර වැහුණෙන් පස්සේ අලාර්ම් එක ඔෆ් වෙන්න ඕන. ඩෝ අලාර්ම් සිස්ටම්. ලියාගමු 4 වෙනි සිස්ටම් එක. ඩෝ අලාර්ම්. ඒක සිංහලෙන් ලියනවට වඩා නෑ නේද? ඩෝ අලාර්ම් සිස්ටම්. දැන් මට ටක් ගාලා කියන්න දොරක් ඇරලාද වැහලාද කියලා හොයාගන්නයි ඕනේ. මොකද්ද පාවිච්චි කරන්න ඕන සෙන්ස් එක? ඒ අනුවනේ සම්පූර්ණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. දොරක් ඇරලාද දොර වහලාද කියලා සෙන්සර් වැලියු එක අනුව අලාර්ම් එක නාද වෙන්න ඕන. බසරයක් නාද වෙන්න ඕන. ඕක වෙන්න ඕනේ. සෙන්ස් එක මොකද්ද කියන්නේ? ටක් ගාලා එවන්න අන්න එහෙම උත්තර. කොහොමලන් උත්තරයක් දෙවලා තියෙන්නේ කියලා. චමෝ දියවලා. ඕගොල්ලන්ට මං කියලා දුන්න පුතේ රීඩ් ස්විච් කියලා එකක් මතක ඇති. සෙන්සර්ස් ගැන කියලා දෙනකොට මම මෙන්න මෙහෙම එකක් කියලා දුන්නා. බලන්න මතකද කියලා.
ඔය තියෙන රීඩ් ස්විච් එකේ තියෙන පුතේ චුම්බකයක් ඇතුලේ. හරි? චුම්බකයක් මත පදනම් වෙලා තමයි ඕක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. රීඩ් ස්විච් කියන්නේ මෙන්න මේ වගේ පොඩි ඩිවයිස් එකක්. පොඩි එක. මම ඕගලන්ට ඊළඟ දවසේ මේ සිස්ටම් ටික ඇත්තටම හදලා පෙන්නන්නම්. මේ රීඩ් ස්විච් එකක් ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ ලෝහපත් දෙකක්. මේ ලෝහපත් දෙක සාමාන්‍යයෙන් තියෙන්නේ ඕපන් වෙලා. මෙතන පේනවනේ ඕපන් වෙලා කියලා කනෙක්ට් වෙලා නැහැ. මේකට චුම්බකයක් ලං වෙනකොට මොකද වෙන්නේ? මේ ලෝහපත් දෙක ලං වෙනවා. චුම්බකයක් ලං වෙනකොට කියන්නේ චුම්බකයේ තියෙන්නේ එතකොට දොරේ එක පියනක දොරේ ස්ථාවර අගුල තියෙන තැන තියෙනවා රීඩ් ස්විච් එක. එතකොට ඔයගොල්ලන් මේ බලන්න මේ රූප සටහනේ රීඩ් ස්විච් එක මෙතන තියෙනවා. චුම්බකයක් තියෙනවා දොරේ. මේ දොර ඇවිල්ලා මෙතනට ලං වෙනකොට චුම්බකය ලං වෙලානේ. චුම්බකය ලං වෙනකොට රීඩ් ස්විච් එකේ මේ ලෝහපත් දෙක එකට ඇලෙනවා. ධාරාවක් යනවා. ආපහු දොර අරිනකොට චුම්බකය දුරස් වෙන හින්දා මේ ලෝහපත් දෙක දුරස් වෙනවා. ධාරාව යන්නේ නැහැ. අන්න ඒ අනුව තමයි තීරණය කරන්නේ අපි දොර ඇරලාද වහලාද කියලා. හරි. එහෙනම් ඒක තමයි ඕන කරන්නේ මේ සිස්ටම් එක හදාගෙන යන්න. සෙන්සර් එක විදිහට මොකක්ද ඕනේ එහෙනම්? රීඩ් ස්විච් එකක්. ඊළඟට අවුට්පුට් එක ඇක්චුවේටර් එක විදිහට අපිට ඕනේ අලාර්ම් එකක් බසරයක්. ඒ බසරේට පීසෝ බසර් කියලා කියනවා සාමාන්‍යයෙන් විශේෂයෙන් ආඩියුනෝ බෝඩ් එකල ක්‍රියාත්මක කරන බසරේ නම. පීසෝ බසර්. එහෙනම් බලන්න මේ තියෙන පීසෝ බස් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ආඩියුනෝ බෝඩ් සම්බන්ධ සර්කිට් දැකලා තියෙනවා නම් පීසෝ බස් එකක් ওই විදිහට තියෙනවා. ඒකත් මම පෙන්නන්නම්. රීඩ් ස්විච් එක තමයි ඉන්පුට් එක ගන්නෙ. හරි. දැන් රූප සටහන තේරුම් ගන්න කලින් බලන්න පීසෝ බස් එක කියලා කියන්නේ බසරය. බසරය නාද වෙනවා නාද නොවෙනවා. ඒ කියන්නේ ඩිජිටල් අවුට්පුට් එකක්. බසරය තමයි පුතේ මේ එහෙනම් ඩිජිටල් අවුට්පුට් පින් එකකට 8 වෙනි පින් එකට සම්බන්ධ කරලා තියෙන බසරය. ඒකේ අනිත් පැත්ත ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඊළඟ රීඩ් ස්විච් එක කියලා කියන්නේ ඩිජිටල් එකක්. ඇයි ඒ? දොර ඇරලා එක්ක වහලා. ඇනලොග් අගයක් එන්නේ නැහනේ. එක එක වෙලාවට එක එක මොහොතේදී වෙනස් වෙන අගයක් නැහැ. අවස්ථා දෙකයි. එක්ක ඇරලා එක්ක වහලා. එහෙනම් රීඩ් ස්විච් එකත් සම්බන්ධ කරන්නේ ඇනලොග් ඉන්පුට් ටූල් එක ඇනලොග් ඉන්පුට් පින් එකකට නෙමෙයි ඩිජිටල් ඉන්පුට් පින් එකකටමයි. මේකේ හැටියට රීඩ් ස්විච් එක සම්බන්ධ කරලා තියෙන්නේ 9 වෙනි පින් එකට. ඔයාට මේ 2 3 4 5 6 7 8 9 10 11 12 13 මේ තියෙන ඕනම ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් පින් එකකට මේ බසරයයි රීඩ් ස්විච් එකයි දෙකම සම්බන්ධ කරන්න පුළුවන්. හරිනේ. රීඩ් ස්විච් එකේ එක පැත්තක් ගෙනහිල්ලා තියෙනවා 9 වෙනි පින් එකට අනිත් පැත්ත ගෙනහිල්ලා තියෙනවා 5 වෝල්ට් වලට මේකෙන් ගත් එක ප්‍රතිරෝධයක් කරා ග්‍රවුන්ඩ් කරලා මෙන්න මේ සංකේතයෙන් කියන්නේ ග්‍රවුන්ඩ් කරලා කියන එක ග්‍රවුන්ඩ් කරනවා කියන්නේ මෙතන මේ වයර් එක අරගෙන GND කියන එකට සම්බන්ධ කළා නම් හරි. ආඩියුනෝ බෝඩ් එකේම තියෙනවා GND කියලා එකක් ග්‍රවුන්ඩ්. හරි. ස්කෙච් ඩයග්‍රෑම් එක පැහැදිලිද කියන්න ටක් ගාලා? පැහැදිලි නම් ඇඳගමු. පැහැදිලි නැත්නම් කියන්න මම ආයෙසරයක් කියලා දෙන්නම්. අපි කිව්වා ආඩියුනෝ බෝඩ් එකේ ඔය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ඔන්න ඔය පින්ස් ඉන්පුට් එකකටත් පුළුවන් අවුට්පුට් එකකටත් පුළුවන් ඩිජිටල්. හැබැයි අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ස්විච් එක පාවිච්චි කරන්නේ ඉන්පුට් එකක් විදිහට බසර් එක පාවිච්චි කරන්නේ අවුට්පුට් එකක් විදිහට. එහෙනම් මම setup function එකේ මුලින්ම මොකද්ද කරන්න ඕන? මෙන්න මේ pins දෙක අර්ථ දක්වන්න ඕනේ. ස්විච් පින් එක ඉන්පුට් එකක් බසර් පින් එක අවුට්පුට් එකක්. පින් එකක අවස්ථාව අවධිය වෙනස් කරන්න පුළුවන් පින් මෝඩ් කියන විධානයෙන්. දැන් ඒක අපි දන්නවා. එහෙනම් setup function එකේ ওই ටික කළා. ඊට පස්සේ loop function එකේ මොකද්ද දැන් කරන්න ඕන? දොර ඇරලාද වහලාද කියලා බලන්න ඕන. දොර වහලා නම් දොර ඇරලා නම් බස් එක නාද වෙන්න ඕන. දොර වහලා නම් බස් එක ඔෆ් වෙන්න ඕන. දැන් ඒක බලමු. ස්විච් පින් එක කියලා කියන්නේ
රීඩ් ස්විච් එක පින් එක රීඩ් ස්විච් එකේ අගය කියෙව්වා. රීඩ් ස්විච් එකේ අගය කියවන්නේ කොහොමද? ඩිජිටල් රීඩ්. ඇයි ඒ? දොර ඇරලාද වහලාද? ඩිජිටල් අගයක් කියවන්නේ. ඩිජිටල් රීඩ්. ඒ අගය අරගත්තා ස්විච් ස්ටේට් කියලා විචල්යකට. මේ විචල්යන් වල නම් පුතාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ ස්විච් ස්ටේට් එකේ අගය ලෝ. ඒ කියන්නේ දොර ඇරලා නම්. මේකේ අගය ලෝ කියන්නේ පුතේ දොර ඇරලා නම්. මොකද කරන්න ඕන? බස එක නාද වෙන්න ඕන. මේ බලන්න බසරය නාද කරන හැටි. ටෝන් බසර් පින් 262. මෙන්න මෙතන මේ සංඛ්‍යාත්මක අගය 262 වෙනස් කරලා 263 265 ඔය වගේ අගයන් දාලා ෆෝන් එකේ තියෙන රින්ගින් ටෝන්ස් වෙනස් වෙනවා වගේ ටෝන් එක වෙනස් කරන්න පුළුවන්. ටෝන් එකක් ඇහෙනවා. ටෝන් එකේ ශබ්දය පොඩ්ඩක් තීව්‍රතාවය අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මෙතන අගය අඩු වැඩි කරලා. මේ තියෙන බසරයක් නාද කරන හැටි. ස්විච් ස්ටේට් එක කියන්නේ සෙන්සර් වැලියු එකකින් රීඩ් ස්විච් එකෙන් කියවන අගය හයි නම් ඒ කියන්නේ දොර වහලා නම් මොකද කරන්න ඕන? ටෝන් එකක් එන්න ඕනේ නෑ. එහෙනම් නෝ ටෝන්. හරිද? පැහැදිලිද? setup function එකේ මොකද කළේ? මේ pins දෙක අර්ථ දක්වලා දුන්නා. loop function එකේ මොකද කළේ? ස්විච් පින් එකේ අගය කියෙව්වා. ඒකෙන් දොර ඇරලා නම් ටෝන් එකක් දුන්නා. දොර වහලා නම් ටෝන් එක ඔෆ් කළා. පැහැදිලිද? පැහැදිලි නම් ලියාගමු. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න ආයිසරයක් මම කියලා දෙන්නම්.